පුතේ අපිට භාෂාවේ හමුවන තත්සම තත්බව භාවිතයට ඉතාම වැදගත් තැනක්. ඒ කියන්නේ පාලි සංස්කෘත භාෂාවල හමුවන ටා ට ඩා ඩ කියන අකුරු ඇති වචන සිංහලට බිඳෙනකොට මූර්ධචල යන්න බවට පත්වෙනවා. දෘඩ කියන එක සිංහලයේ දල වෙනවා. දාටා කියන එක දළදා කියලා අපි භාවිත කරනවා. ගට කලය වෙනවා. මේ වගේ ටාට ඩඩ කියන අකුරු මූර්ධජවලට පෙරලෙනවා. තව තැනක් ඔබට කියන්නටම ඕන උපසර්ගවල. ප්‍රති කියන උපසර්ගය පටි කියන උපසර්ගය සිංහලට බිඳෙනකොට අනිවාර්යෙන්ම පිළිවෙනවා. මේක වැරදියට භාවිත කරන තැනක් මෙන්න බලන්ඩ. මොකක්ද ඔබ ලියන්නේ පිළි වෙල කියලනං එහෙම ලියන්ඩ බෑ හේතුව තමයි පටි පාටි කියන වචනයෙන් බිඳුරු නිසා මේට යන්නත් අනිවාර්යෙන්ම මූර්ධජ බවට පත්වෙන්න ඕන. ඒ නිසා මෙතන වැරදි හරි නිවැරදි යෙදුම මෙතන මූර්ධජල යන්න ලිවීම. පටිපාටි මතකද ඕලෙවල් වල පටි ජග්ග පිළිදඟුවයි තවත් තිබුණා. පටි පුච්චති පිළිවිසී ඒ නිසා පටි උපසර්ගය පිළි කියලා බිඳෙනවා. පින්සර ඔබහැර පිළිබඳ සිතුවිලි. පටිබද්ධ චිත්ත පිළිබඳ සිත. අන්න ඒ හැම තැනකම ලයන්න මූර්ජ ලයන්න බවට පත්වෙන්නට ඕන. ඒක තමයි නිවරදි භාවිතය. ඒ නිසා ඔබ කියන වචනවලදි ලියන වචනවලදි සැලකිලිමත් වෙන්න ලලබේදයේදී මෙන්න මේ යෙදුම් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ සඳහා ඔබට වචන කිව්ව හැකි. කිරීට කිරුළු වෙනවා. කිරුල කියනවන කිරීට කියන එක කිරුල කියලා කියනවා. ඒ වගේ වචන රාසියක් ඔබට මතක් වෙනවා. ක්‍රීඩා කෙලි. ක්‍රීඩා භූමිය කෙලි බිමන නේදපුතේ. එනිසා මූර්ධජ ලයන්න බවට පත්වෙනවා. ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කියලා මම හිතනවා.